හායි සුබ දවසක් හැමෝටම අද මම ඔයාලට අරගෙන ආවේ හරිම රසට හරිම පාටට චිකන් කරි පවුඩර් එකක් හදාගන්න විදිහ. චිකන් හදද්දි වගේම පොලොස් කරි සෝයා මීට් කරි හදනකොට උනත් මේ චිකන් කරි පවුඩර් එක අරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ චිකන් කරි පවුඩර් එක හදාගන්නේ, අපිට මොනවද අවශ්‍ය කරන්න කියලා. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයත් එක්කම සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට ගම්මිරිස්සට තේ හැඳි එකමාරක්, සුදුරු තේ හැන්දක්, මාදුරු තේ හැන්දක්, ස්ටාර් අනීස් දෙකක්, එහෙමත් නැත්නම් බිරියානි මල්, අන්නාසි මල් කියලාත් මේවට කියනවා, කුරුඳු පොතු 6ක්, එනසහල් ඇට 10ක්, කජු ඇට 15ක්, බේ ලීෆ් කොල්ල දෙකක්, ඒ වගේම කරාබුණටි 15ක් එකතු කරගන්නවා. දැන් අඩු ගින්දරේ විනාඩි 3ක් විතර මේ ටික කබලේ බැද ගන්න. ඊළඟට කොත්තමල්ලියට ග්‍රෑම් 30ක් මම විනාඩි 2ක් විතර කබලේ වැද ගන්නවා. මේ වගේ පාටට එනකම්ම කොත්තමල්ලි ටික හොඳට කබලේ බැද ගන්න. ඊළඟට කරපිංචා ටිකත් පොඩි වෙලාවක් බැද ගන්න. අන්තිමට මම වේලිච්ච මිරිස් කරල් ටිකත් විනාඩි 2ක් විතර කබලේ බැද ගන්නවා. ඔන්න මම අමුද්‍රව්‍ය ටික ඔක්කොම කබලේ බැදගෙන ඉවරයි. අපි දැන් මේ අමුද්‍රව්‍ය ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඔන්න ඒ ටික ග්‍රයින්ඩ් කරගෙන ඉවරයි. අපි දැන් මේ චිකන් පවුඩර් එක පෙනේරයකින් හොඳට පෙරා ගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳට මේ ටික පෙරා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත චිකන් කරි පවුඩර් එක. ඉතින් මේක මාර සුවඳයි. ඒ වගේම මේ පවුඩර් එක දාලා ගොඩක් රසට චිකන් කරි හදාගන්න පුළුවන්. ඉතින් කඩෙන් මේ වගේ චිකන් කරි ගන්නවට වඩා ගෙදරම මේක හදලා ඔයාට පාවිච්චියට අරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට චිකන් කරි පවුඩර් හදලා බලන්න. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් හමු වෙමු.